ලංකාවේ පුරවැසියෝ වෙච්ච අපි මූලික අයිතිවාසිකම් ගැන මූලික අයිතිවාසිකම් කඩ වුණාම කරන්න පුළුවන් මොනවද කියන දේ ගැන අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. හැබැයි ඇත්තටම රටේ නීතිමය වපසරිය ඇතුලේ හඳුනාගත්ත මූලික අයිතිවාසිකම් මොනවාද? නීතියෙන් හඳුන්වා දීලා තියෙන විදිහට මූලික අයිතිවාසිකම් කඩ වුණාම අපිට ගන්න පුළුවන් පියවර කොයි වගේද? ඒක කොච්චර කාලවකවානුවක් අතරද ගන්න ඕනේද කියන කාරණේ සම්බන්ධයෙන් අපේ දැනුවත්භාවය සමහරවිට ගොඩක් අඩුයි. අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා නීතිඥ සපුමල් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන්. අපි පොඩි පැහැදිලි කිරීමක් කරමුද? ලංකාවේ ව්‍යවස්ථාව ඇතුළේ අපි දන්නවා හඳුන්වා දීලා තියෙන මූලික අයිතිවාසිකම් සහ මිනිස් අයිතිවාසිකම් කියලා කොටසකුත් තියෙනවා. මේ දෙක අතර මොකක් හරි වෙනස්කමක් තියෙනවද? ගංගුලලි ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් කියන්නේ මොනවද කියන එක මුලින්ම අඳුර ගැනීම වැදගත්. මානව අයිතිවාසිකම් කියලා කියන්නේ අති විශාල පුළුල් පරාසයක තියෙන අයිතිවාසිකම් සමූහයක්. ඒ අයිතිවාසිකම් සමූහය ඕනෑම මානවයෙකුට ඕනෑම මිනිසෙකුට භුක්ති විඳින්න අයිතිවාසිකම් තියෙනවා. එතකොට ඒකට තියෙන එකම සුදුසුකම මානවයෙක් වෙලා නැත්තම් මිනිසෙක් වෙලා ඉපදීම විතරයි. එතකොට මිනිසෙක් වෙලා ඉපදීම තුලින්ම ඒ තැනැත්තට ඒ මානව අයිතිවාසිකම් වලට අයිතිවාසිකම ලැබෙනවා. එතකොට මානව අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව ප්‍රඥාප්තිය මගින් සහ වෙනත් නීති මාර්ග වලින් ඒ අයිතිවාසිකම් මොනවද කියලා සවිස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. දැන් මූලික අයිතිවාසිකම් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ මානව අයිතිවාසිකම් වලින් කොටසක්. හැබැයි මේ මානව අයිතිවාසිකම් වලින් මූලික අයිතිවාසිකම් වෙනස් වෙන්නේ අපි ලංකාවේ තත්ත්වය අරගත්තොත් එහෙම ඔය අර මම කලින් කියපු අති විශාල පුළුල් මූලික මිනිස් අයිතිවාසිකම් සමුදාය රාශිය අතරින් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අඳුරගෙන තියෙනවා යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ඒවා ලංකාව ඇතුලේ මූලික අයිතිවාසිකම් කියලා හඳුන්වන. මේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ සවිස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. ඒතකොට මේකේ වෙනස තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ විදියට මූලික අයිතිවාසිකම් යයි අඳුරගත්ත අයිතිවාසිකමක් යම්කිසි විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් කඩ වුණොත් උල්ලංඝනය වුණොත් ඒ කඩවීම උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අධිකරණයක් කරහා සහන ලබා ගැනීමේ අයිතිවාසිකමකුත් ලැබෙනවා. එතකොට එහෙනම් මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වලින් වෙනස් වෙන්නේ එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතව අඳුරගෙන තියෙනවා. සහ ඒ නිශ්චිතව අඳුරගත්ත අයිතිවාසිකම් විධායක පරිපාලන ක්‍රියාවකින් කඩ වුණොත් අධිකරණයට ගිහිල්ලා සහනයක් ගන්නත් පුළුවන්. එතකොට ওই විදිහට තමයි අපි මේ දෙක අතර තියෙන වෙනස අඳුරගන්නේ. මේ දෙකම එකයි. නමුත් ඒකේ තියෙන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මානව අයිතිවාසිකම් වලින් කොටසක් අපි මූලික අයිතිවාසිකම් කියලා හඳුනගෙන තියෙනවා සහ ඒවා ආරක්ෂා කරන්න එක එක විධිවිධාන යොදලා තියෙනවා. එතකොට මූලික අයිතිවාසිකම් කඩවීමකදී සාමාන්‍ය පුරවැසියෙක් ගන්න ඕනේ පළවෙනිම පියවර මොකද්ද? ඔව්. ඇත්තටම ගංගුලේ ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව මම හිතන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී ගන්න ඕන ක්‍රියාමාර්ගය ගැන අපි දැනුවත් වීමට ඉස්සෙල්ලා අපි හැමෝම දැනගන්න ඕනේ මොනවද අපේ තියෙන මූලික අයිතිවාසිකම් කියලා. මොකද මූලික අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවේ භාෂා අයිතිවාසිකම් විස්තර කරලා තියෙනවා. මේ කියන අයිතිවාසිකම් දෙවර්ගයේම කඩ වුණොත් අපිට ගන්න පුළුවන් විවස්ථානුකූල නැත්තම් විවස්ථාදායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන ප්‍රතිකර්ම තියෙනවා. හැබැයි මුලින්ම අපි දැනගන්න ඕනේ මොනවද අපිට තියෙන මේ මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්. මොකද ඒවා දැනගත්තොත් විතරයි අපි දන්නේ ඒවා කඩ වෙනවා කියලා. අපි මූලික අයිතිවාසිකම් ගැන අපි ප්‍රමාණවත් විදිහට දන්නේ නැත්නම් අපිට ඒවා කඩ වුණාද නැද්ද කියලාවත් කියන්න බෑ. ඒ නිසා මුලින්ම අපි අරගත්තොත් එහෙම සිතීමේ නිදහස, හෘද සාක්ෂි නිදහස, ඒ වගේම වද හිංසාවලින් නිදහස, සමානාත්මතාවයේ නිදහස, වෙනස්කම් වලට භාජනය නොවීමේ නිදහස, ඊළඟට අපරාධ යුක්තිය පසළීමේදී ක්‍රියාත්මක වෙන අත්අඩංගුවට ගැනීමේදී තියෙන අයිතිවාසිකම්, රඳවා තබා ගැනීමේදී අයිතිවාසිකම්, නඩු විභාගයකදී තියෙන අයිතිවාසිකම්, දඬුවම් නියමනය කිරීමේදී තියෙන අයිතිවාසිකම්, නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ගැන, ඊළඟට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවේ විස්තර කරලා තියෙනවා නන්මැද ඇරූම් නිදහස කියලා පුරවැසියන්ට තියෙන තව අයිතිවාසිකම් රාශියක්. තමුන්ගේ ආගම අදහන්න, තමුන්ගේ ව්‍යාපාරයක යෙදෙන්න, තමුන් කැමති අභිමත කෙනෙක් ආශ්‍රය කරන්න, තමුන් කැමති තැනක පදිංචි වෙන්න, විදේශයකට ගියපුවාම ලංකාවට පෙරලා පැමිණෙන්න මේ වගේ අතිවිශාල අයිතිවාසිකම් රාශියක් තියෙනවා. ඒවා ඉස්සෙල්ලා අවබෝධ කරගත්තට පස්සේ යම්කිසි විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් මේ අයිතිවාසිකම් කඩ වෙනවා නම් කඩ වුණොත් ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. ඇත්තරම කඟුලලේ මේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවීමම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම්කිසි මූලික අයිතිවාසිකමක් කඩ වුණාට පස්සේ අධිකරණයට යන්නත් පුළුවන්. ඒ වගේම කඩ වෙන්න ඉස්සෙල්ලා කඩ වෙනවා කියලා තමුන් දැනගත්තාම කඩ වෙන්න අත්‍යාසන්න වුණාම ඒ වෙලාවටත් අධිකරණයට යන්න පුළුවන්. එතකොට ඒ වගේ මූලික අයිතිවාසිකමක් කෙනෙක්ගේ කඩ වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගන්න තියෙන සුදුසුම ප්‍රතිකර්මය තමයි තමන්ගේ මූලික අයිතිය කඩවීමෙන් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම. තමන්ගේ මූලික අයිතිවාසිකමක් හරි භාෂා අයිතිවාසිකමක් හරි විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් කඩවීමක් සිද්ධ වුණොත් දින 30ක් නැත්නම් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න ඕන. ඊට ඒ වගේම ඒ අයිතිය තාම කඩ වෙලා නැත්නම් කඩ වෙන්න අත්‍යාසන්න නම් කඩ වෙන්න ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්නත් කෙනෙකුට හැකියාව තිබෙනවා. එතකොට සර් අපි නිතර ඇහුම්කන් දෙන දෙයක් තමයි අපිට ඇවිල්ලා මිනිස්සු කතා කරද්දී මානව හිමිකම් කොමිසමට යන්න බැරිද කියලා. Human Rights Commission එකට අපිට මේ ගැන කියන්න බැරිද කියන එක. සර් මානව හිමිකම් කොමිසම කියන්නේ මොකද්ද? ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙර අපි ආයත තැනද මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු අපි. ඔව්. ඒකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් සුවිශේෂ වූ අනන්‍ය බලයක්. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මූලික අයිතිවාසිකම් සම්බන්ධ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි තියෙන්නේ. ඒක සුවිශේෂයි අනන්‍ය බලයක් තියෙන්නේ. හැබැයි මේ මානව හිමිකම් කොමිෂන් සභාව කියලා කියන්නේ තවත් යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව විසින් අඳුන්ලා දීපු. එතකොට යම්කිසි කෙනෙකුට මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයට යාම හෝ ඉන් මෙහා මානව හිමිකම් කොමිෂන් සභාවට යෑමේ හැකියාවක් තිබෙනවා. එතකොට දැන් මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට යා යුතුයි කියලා ප්‍රතිපාදනයක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම ශ්‍රේෂ්ඨාධිකරණයට යාම වෙනුවට මම මානව හිමිකම් කොමිෂන් සභාවට ගිහිල්ලා මේ පිළිබඳව පැමිණිල්ලක් කරනවා කියලා ඒ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන්න පුළුවන්. එතකොට දැන් මේකේ තියෙන වෙනස්කම් තියෙනවා. ඒ තමයි දැන් මානව හිමිකම් කොමිෂන් සභාවට ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් එහෙම ඒ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ අදාළ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා. එතකොට මේක මේ අධිකරණමය ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඇත්තටම මේක මේ අර්ධ අධිකරණමය ක්‍රමයකට තමයි මේක විසඳන්නේ. එතකොට මානව හිමිකම් කොමිෂන් සභාව ඒ විදිහේ විමර්ශනයක් කරලා මානව හිමිකම් කොමිෂන් සභාවට පුළුවන් යම් නිර්දේශ නිකුත් කරන්න. ඒ කියන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව මේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පැමිණිල්ල විභාග කරලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් එක්කෝ මෙතන මූලික අයිතිවාසිකම් කඩවීමක් නැtei කියලා. එහෙමනම් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඒ ඉල්ලීම. මූලික අයිතිවාසිකම් කඩවීමක් තිබෙනවා කියලා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරොත් එහෙම මානව හිමිකම් කොමිෂන් සභාවට පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් නිර්දේශයක් කරන්න. මතක තියාගන්න කඟුලලි මේක ඉතා වැදගත් නිර්දේශයක්, රෙකමන්ඩේෂන්. එතකොට මේක නියෝගයක් නෙමෙයි, මේක නිර්දේශයක් කරන්න පුළුවන්. එතකොට ඒ නිර්දේශය අදාළ වගඋත්තරකාරයෝ විසින් පිළිපැද්දොත් එතනින් ඒ ප්‍රශ්න ඉවරයි. හැබැයි ඒ නිර්දේශය පිළිපැද්දේ නැත්නම් නැවත වතාවක් අධිකරණයට යොමු වෙන්න වෙනවා. ඒ නිසා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධිකරණ බලය හෝ මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල අව탁සේරු කිරීමක් නෙමෙයි. නමුත් විශේෂයෙන්ම දැන් අපි හිතමුකෝ වද හිංසාව පිළිබඳ මූලික අයිතිවාසිකම් කඩවීම වගේ දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා නම් ගොඩක් හොඳයි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල ඊට වඩා ගොඩක් පුළුල්. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් ඊට වඩා පුළුල් විමර්ශනයක් කරලා සහ මේ බයින්ඩින් ඉෆෙක්ට් එකක් තියෙන. ඒ කියන්නේ බලපෑමක් ඇති කරන
නියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙනවා. අපි කතා කළා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපිට බයින්ඩින් ඉෆෙක්ට් එකක් තියෙන නියෝගයක් දෙන්න පුළුවන් කියලා. අවසාන වශයෙන් වැදගත්ම කාරණේ. ඇත්තටම මූලික අයිතිවාසිකම් කඩවීමක් තියෙනවා කියලා තීරණය වුණොත් පුරවැසියට ගන්න පුළුවන් සහන මොන වගේද? සහන ඒක තමයි. ඒ දැන් පළවෙනියටම දැන් අපි හිතමුකෝ මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක් පවත්වලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය වුණොත් අදාළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකමක් කඩ වෙලා තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න පුළුවන් සහන අති විශාලයි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න පුළුවන් සහන මොනවද කියන එක ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවකදී සාධාරණ සහ යුක්ති සහගත තීන්දුවක් දෙන්න පුළුවන් කියලා. ඒකට මතක තියාගන්න මේ සාධාරණ සහ යුක්ති සහගත කියලා කියපුවාම ඒ දෙන තීන්දුව සම්බන්ධයෙන් සම්පූර්ණ අභිමතය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයේ සාධාරණයයි යුක්ති සහගතයි කියලා හිතන ඕනෑම තීන්දුවක් ලබා දෙන්න පුළුවන්. මම උදාහරණයක් දෙකක් ඔබට කියන්නම්. අපි හිතමුකෝ වද හිංසාවෙන් නිදහසට කියලා නිදහසක් තියෙනවානේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට වද හිංසාවට ලක් කරන්න බෑ. ක්‍රූර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට ලක් කරන්න බෑ. අපි හිතමුකෝ රජයේ නිලධාරියෙක් අතින් මේක මතක තියාගන්න මේ පොලිසිය විසින් විතරක්ම නෙමෙයි. රජයේ කවුරු නිලධාරියෙක් විසින් මේ දැන් මාතදී අපි දැක්කා මේ සමහර ශිෂ්‍යයන්ට පාසල් ශිෂ්‍යයන්ට මේ ගුරුවරු විදුහල්පතිවරු අමානුෂික විදිහට පහර දීලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක වුණත් ඒ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ වද යම් කිසි කෙනෙක් වද හිංසාවට ලක් වෙලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරොත් මේ පෙත්සම්කාරයා වද හිංසාවට ලක් වෙලා තිබෙනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් ඒ පුද්ගලයාට ඒ මූලික අයිතිවාසිකම කඩ වෙලා තියෙනවා කියලා තීන්දුවක් දෙන්න, ප්‍රකාශයක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඒ වද හිංසාව කරපු තැනැත්තන්ට නියෝග කරන්න පුළුවන් ඒ වද හිංසාවට ලක් වෙච්ච කෙනාට වන්දි ගෙවන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඊට අමතරව ඒ වද හිංසාව කරපු තැනැත්තන්ට විරුද්ධව ඒ මේ අපි හිතමුකෝ පොලිස් නිලධාරීන් නම් ඔවුන්ට අභ්‍යන්තරව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා නියෝග කරන්න පුළුවන් පොලිස් කොමිසමට හරි පොලිස්පතිවරයාට හරි. ඊට අමතරව නීතිපතිවරයාට නියෝග කරන්න පුළුවන් මේ ටෝච් ඇක්ට් කියලා. ඒ කියන්නේ වද හිංසාවට සම්බන්ධයෙන් වද හිංසාවට එරෙහි පනත පාවිච්චි කරලා මහාධිකරණයේ ඒගොල්ලන්ට විරුද්ධව අධිචෝදනා පත්‍ර ගොනු කරන්න කියලා කියන්නත් පුළුවන්. ඊට අමතරව අපි තුමු වද හිංසාවට ලක් වෙච්ච කෙනා ඒ වද හිංසාවේ ප්‍රතිඵලයක් හැටියට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබලා ඔහුට ඒ සඳහා වියදමක් ගියා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් එහෙම අවස්ථා තියෙනවා. ඒ රෝහල් ගාස්තු ඒව පවා දෙන්න කියලා කියන්න පුළුවන්. මම මේක කිව්වේ මේ සාධාරණ හා යුක්ති සහගතයි කියලා කියපුවාම කොච්චර ප්‍රමාණයක අභිමතයක් ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වෙනවද කියන කාරණේ පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි සර්. මම හිතන්නේ අපි හැමෝටම පැහැදිලි වුණා මූලික අයිතිවාසිකම් තියනවා විතරක් නෙමෙයි. මූලික අයිතිවාසිකම් කඩ වුණොත් ඇත්තටම උඩබිම් බල ඉන්නේ නැතුව එක්ක මානව හිමිකම් කොමිසමට නැත්නම් දවස් 30ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලා යොමු කරොත් ඒ සම්බන්ධයෙන් විමසලා ඔබට ලබා ගන්න පුළුවන් සහන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මූලික අයිතිවාසිකම් කඩවීමකදී ඇත්තටම මේක කඩ වුණාද කඩ වෙන්න ආසනද කියලා හිතින් නැතුව ඔබට හැඟෙනවා නම් මගේ මූලික අයිතිවාසිකමක් කඩ වෙලා කියලා ගන්න පුළුවන් හොඳම සුදුසු පියවර තමයි හැකි ඉක්මනින් මානව හිමිකම් කොමිසම වෙත හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඔබේ පැමිණිල්ල යොමු කිරීම සහ ඒ හරහා ඒ අදාළ සහන ලබා ගැනීම.